අයිබෝන් 2026 උසස් පෙළ කරන ළමයිට මේ වෙද්දී අපි කාබනික රසායන අවසන් කරලා තියෙනවා. සමාවේග පොඩි කොටස් ටිකක් තියෙනවා. පරිවර්තන යාන්ත්‍රණ නාමකරණය ඔය සිද්ධාන්ත ටික සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. හරි. එතකොට දැන් පරිවර්තන ඉවර නිසා ටිකක් හොඳ මට්ටමේ ගැටලු ටිකක් තියරි ටික නැවත මතක් කරන්න ටිකක් තර්ක කරන්න පුළුවන් වෙන්න විභාග ගැටලු වලට වඩා පොඩ්ඩක් එහාට ගිය හොඳ මට්ටමේ ගැටලු ටිකක් සාකච්ඡා කරන වැඩපිළිවෙලක් යනවා. ඒකේ ගණන් ටික මම හැමදාම පන්තියේදී දෙනවා ළමයිට කරන්න කියලා. ඒතර ළමයිට ගණන් ටික හදලි වෙලා පරිවර්තන ටික කරලා ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ හැමදේම මේ සාකච්ඡාවෙන් ආවරණය කරගන්න පුළුවන්. හරි සාකච්ඡා කරන ටික මම වීඩියෝ මාලාවකින් යනවා. මොකද පන්ති වෙලා නාස්ති කරන්න ඕනේ නැති නිසා. ඒ හෝම්වර්ක් දෙන ගැටලු ටිකනේ. ඒතර හෝම්වර්ක් ගණන් ටික ඉදර වැඩ ටික මම වෙනම වීඩියෝස් ටිකකින් සාකච්ඡා කරනවා පරිවර්තනවල. ගණන් ටික මම පන්තියේදී දෙනවා. දැන් ලබන සතියේ කරන්න ඕන ගණන් ටික මම ඊට කලින් දවසේ පන්තියේදී දෙනවා. ඒ ටික ගෙදරදී තනියෙන් උත්සාහ කරලා සිද්ධාන්ත මතක නැත්තම් මගෙන් අහගෙන කතා කරලා ඒ වගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒ ටීම් මාත් එක්ක කතා කරලා කරගන්න පුළුවන්. ඊට අමතරව ඒ දෙන ගැටලු වල විවරණය නැත්තම් ඒ ගැටලු සාකච්ඡා කරන එක මේ වගේ වීඩියෝ මාලාවකින් ආවරණය කරලා දෙනවා. හරි. අපි එහෙනම් ගිය සතියේ දීපු ගැටලු ටිකට යමු. ගිය සතියේ දීපු පළවෙනි ගාන දැන් මුලින්ම කියන්න ඕනේ දැන් මේක ටිකක් මේ දැන් A level paper එකේ තියෙනවනේ සීමාවක් පරිවර්තන වල මෙන්න මේ පීවර ගන්න. සාමාන්‍ය පීවර 8කට අඩු කියලා සීමාවක් තියෙනවා. මෙන්න මේ පරිවර්තන ටික මෙන්න මේ කාලය තුල කරන්න ඕනේ. මෙන්න මේ පීවර ගාණෙන් කරන්න ඕනේ. මෙන්න මේ સિદ્ધාන්ත ටික තමයි ආවරණය වෙන්න ඕනේ කියලා සීමාවක් තියෙනවා. නමුත් මම මෙතන කරන්නේ ටිකක් સિદ્ધාන්ත මතක් කරන ගමන් පොඩක් තර්ක කරන්න පුළුවන් හැකියාව වැඩි කරන එක. පරිවර්තන වල ටිකක් පරිවර්තන වල පීවර ගාණ වැඩි මේ ගණන් වල. නමුත් A level සීමාව තියෙන්නේ මෙතන නෙවෙයි. A level වල මීට වඩා පීවර සංඛ්‍යාව අඩු පරිවර්තන තමයි භාගයට හම්බෙන්නේ. ඒතොර මේක A level සීමාවෙම හරියටම යන පරිවර්තන ටිකක් නෙවෙයි. නමුත් මේ දෙන්නේ ළමයාට ටිකක් හිතන්න පුරුදු කරන විදිය ගැටලු ටිකක්. හරි. අපි බලමු ගිය සතියේ පළවෙනි ගාන. දැන් මම මේ දෙන ගණන් වල හැම එකකම එකම ආරම්භක කාබනික ඵලයේ විදිහට දීලා තිබ්බොත් හදාගෙන යන විදිහට තමයි ගැටලු ටික දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට කාබනික ප්‍රතිඵලයක් නැත්නම් කාබනික ප්‍රතිකාරකයක් දාන්න නම් ඔයා ඒ කාබනික ප්‍රතිකාරකෙත් දීලා තියෙන කට්ටියෙන් හදා ගන්න ඕනේ. හරි. ගිය සතියේ දීපු පළවෙනි ගාන. දැන් ගිය සතියේ ආපු නැති ළමයි ඉන්නවා නම් නැත්නම් මේ ගාන කලින් උත්සාහ කරපු නැති ළමයි ඉන්නවා නම් දැන් ගාන ලියාගෙන හදන්න පුළුවන්. ඇල්කීනයක් තියෙනවා කාබන්ලා දෙන්නෙක්ගේ. හැබැයි මේ ගාන හදන්න කියලා තියෙන්නේ එකම ආරම්භක කාබනික ඵලයේ විදිහට මේ දීලා තියෙන සංයෝගේ පාවිච්චි කරලා සංශ්ලේෂණය කරන්න ඕන කෙනාව හදාගන්න කියලා කියන්නේ. ඒතර එකම ආරම්භක කාබනික ඵලය කියලා කිව්වොත් ඔයාලට අවශ්‍ය තැන්වල හිතන විදිහට කාබනික සංයෝග ප්‍රතිකාරක විදිහට පාවිච්චි කරන්න බෑ. හරි. ඒතර එකම ආරම්භක කාබනික ඵලයේ විදිහට මෙයාව විතරක් පාවිච්චි කරලා මේ ගමනේ යන්න කියලා තියෙනවා නම් ඔයා ඒ විදිහට යන්න ඕනේ. හැබැයි හදිසියත් ඔයාලට වෙන කාබනික සංයෝගයක් අවශ්‍ය නම් මේ ගාන සම්පූර්ණ කරන්න ඔයා එයාවත් මේ දීලා තියෙන ආරම්භක කාබනික ඵලය පාවිච්චි කරලා හදාගන්න ඕනේ. හරි. මේ ගාන දීලා තියෙන එකම ආරම්භක කාබනික ඵලයේ විදිහට මෙන්න මේ දීලා තියෙන සංයෝගේ පාවිච්චි කරලා හදාගන්න කියනවා. මෙන්න මේ ප්‍රතිඵලය. CH3 CH CH3 CH BR C double bond O CH3 මේක තමයි හදාගන්න කියලා තියෙන ප්‍රතිඵලය. ටිකක් පැහැදිලි මදිනේ දෙක පේන්නේ නැහැ නේ. හරි මම කියවන්න. CH3 ඊළඟට CH එයාටම තව CH3 කාණ්ඩයක් සම්බන්ධ වෙලා තිනවා. ඊළඟට නැවත CH BR C double bond O ඊළඟට එහා පැත්තේ CH3. හරි. ඒතර ප්‍රධාන කාබන් දාම ඉන්නවා කාබන්ලා 5 දෙනෙක්. මේ පැත්තේ කාබන්ලා දෙන්නයි ප්‍රධාන කාබන් දාම. දැන් අපි බලමු මේ වගේ ගාණක් දුන්නාට පස්සේ මේකේ තියෙන විශේෂ කාණ්ඩ මොනවද? ඒ කියන්නේ දැන් මේ ගාණට යොමු වෙන්න කොහෙන් හරි කොනක් අල්ලගන්න එපයි. මේ ගාන හිතන්න. මේ ගාන කොහොමද මොන වගේ පාත් එක්කද යන්න ඕන කියලා හිතන්න. කොහේ හරි ප්‍රතික්‍රියකේ සහ ප්‍රතිඵලයේ සංසන්දනය කරලා
ප්‍රතිඵලය දිහා බලලා කොහෙන් හරි එක තැනක් අල්ල ගන්න ඕනේ. මෙන්න මේ වගේ පාත් එකකින් ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ පාරකින් ගිහිල්ලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. කොහෙන් හරි එක හොඩුවාවක් අල්ල ගන්න එපා. මම මේකට පාවිච්චි කරනවා මට පේනවා නිකන් මේ කාබන් දාමයේ මෙන්න මේ වගේ එකක්. C ඩබල් බොන්ඩ් O එකක් තියෙනවා. ඒක ටිකක් විශේෂයි. ඇයි ප්‍රතික්‍රියකේ පැත්තේ එහෙම එකක් නැහැනේ. ප්‍රතික්‍රියකේ පැත්තේ ඉන්නේ නිකම්ම කාබන්ලා දෙන්නේ ඇල්කීනයක්. ඒතර ඇල්කීනිය අපිට ඇල්කයිනයක් කරගෙන මේ පැත්තෙන් යන්න පුළුවන්. ගොඩාක් පැතිවලට මේක යොමු කරන්න පුළුවන් ඇල්කීනේ. ප්‍රතිඵලය දිහා බැලුවාම මට පේනවා මේ C ඩබල් බොන්ඩ් O කාණ්ඩයක්. හරි කීටෝන කොටසක්. ඊළඟට මට පේනවා මේකේ ප්‍රධාන කාබන් දාමේ ගත්තාම ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා 5 දෙනයි ඊට අමතරව මේ පැත්තට තව ආදේශ කාණ්ඩයක් විදිහට CH3 කෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ කොටස නිකන් එක කාණ්ඩයක්. මේ කාබන්ලා 3 දෙනා තව කාණ්ඩයක් වෙන්න පුළුවන්. හරියටම අපි දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් නේ. අපි ගණන් කීපයක් හැදුවම අපිට පේනවා මේ එක කාණ්ඩ විවිධ තැන් වලින් එකතු වෙලා තියෙන විදිහ. ඒතර මේකේ මට නිකමට හිතෙනවා මම මේ කියන දේ වැරදි වෙන්න පුළුවන්. දැන් මම මේ තර්ක කරන්නේ ළමෙක් කොයි විදිහට තර්ක කරන්න කියන තැන ඉඳලා. ළමෙක් මේ ගාන පළවෙනි යතාවට දැක්කහම එයා කොහොමද මේක පොඩ හිතන්නේ මොන පැත්තෙන්ද මේ කොහෙන් හරි මේ ගාන පටන් ගන්න තැනක් අල්ලගන්නේ. ඒක ගැන හිතලා තමයි මම මේ කතා කරන්නේ. හරි. ඒතර මට හිතෙනවා මේකේ මෙන්න මේ කාබන්ලා 3 දෙනා මේ L අකුරක් හැඩයට තියෙන කාබන්ලා ටික ඉන්නේ 1 2 3 මේ කාබන්ලා 3 දෙනා වෙනම මේ කාබන්ලා 3 දෙනා වෙනම කොටසක් විදියට සෙට් වුණාද කියලා හිතෙනවා. ආයෙ නැවත මේ C ඩබල් බොන්ඩ් O කාණ්ඩයකුත් තියෙන නිසා මෙතන මේ BR එකකුත් තියෙන නිසා සමහර විට කලින් මේ BRට කලින් මෙතන ඩබල් බොන්ඩ් එකක් තිබ්බ වෙන්න පුළුවන්. ඒ ඩබල් බොන්ඩ් එකට කලින් මේ හරිය කොහේ හරි නැවත OH එකක් හරි BR එකක් හරි තිබ්බ වෙන්න පුළුවන්. හරි. ඊළඟට මේ C ඩබල් බොන්ඩ් O කාණ්ඩයක් තියෙන එක තමයි මට මෙතන වැදගත්ම දේ. මට සමහරලාට හිතෙනවා C ඩබල් බොන්ඩ් O කාණ්ඩයක් අවසාන ප්‍රතිඵලයේ ඉතුරු වෙලා තියෙන්නේ මේක නිකන් ඇල්ඩෝල් සංගණනයකින් ගිය එකක්ද? ඔන්න ඔය හිතිච්ච දේවල් ටික පාවිච්චි කරලා මම තර්ක කරනවා. දැන් මොනා කරන්නත් මේ කාබන්ලා දෙන්නෙක්ගේ ප්‍රතිඵලයකින් අපිට මේ ගමන යන්න බෑ. ඇයි? මේක වෙනම කොටසක් මේක වෙනම කොටසක් කියලා හිතුවත් කාබන්ලා 3 දෙනාගේ කෑලි දෙකක්. එහෙම නැතත් කාබන්ලා ප්‍රධාන කාබන් දාමේ 5 දෙනෙක් ඉන්නවා. එහෙම ගත්තත් කාබන්ලා 3 දෙනෙක්ගේ කොටසක් ඕනේ. ඇයි ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා 5 දෙනෙක් කියන්නේ සමහරට ඇල්කයිනයක් තිබිලා තව CH2 CH3 කෙනෙක් එකතු වුණා වෙන්න පුළුවන්. එහෙම ගත්තත් මේකේ කාබන්ලා දෙන්නෙක්ගෙන් මේ ගමන යන්න බෑ. ඒ නිසා මම යනවා මෙන්න මේ විදිහට. මම මේකට දානවා HBr. මම මොකද්ද මේ කරන්න යන්නේ? කාබන්ලා දෙන්නෙක්ගෙන් තියාගෙන මේ ගමන යන්න බැරි නිසා මම මේක කාබන්ලා සංඛ්‍යාව වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒතර ඇල්කීනියක් තියෙන තැනක කාබන් පරමාණු සංඛ්‍යාව මට අවශ්‍ය නම් වැඩි කරගන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් ත්‍රිත්ව බන්ධනයක් හදලා සෝඩියම් වගේ කෙනෙක් දාලා එතනදී ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ජලීය මධ්‍යසාරයේ KCN දාලා ඉවරලා ඒ සයනයිඩ් කෑල්ල වෙනස් කරගෙන යන්නත් පුළුවන්. ඔය වගේ ක්‍රම වලින් කාබන් දාමේ තියෙනවට වඩා වැඩි කරගන්න පුළුවන්. මම මේකට HBr දානවා. හරි මම නැත්නම් වෙනම මේකකින් පටන් ගන්න ඉඩ මදි වෙන නිසා හරි. මම වෙනම මේකකින් පටන් ගන්න මෙතන ඉඩ මදි වෙන හින්දා අපිට ගාන තියෙන්නේ මේ වගේ එකක්. CH2 CH2 මේක අර මේ ස්ටයිලිෂ් ලියවෙන එක මේක නේද? ඔව් නෑ උඩ මේක සාමාන්‍ය නෝමල් එකනේ. ප්‍රෙස් වෙන්නේ. අපිට ඉෂුව එකක් එනවනේ. ඊපස්සේ කොහොමද? එහෙමද සමහර. එහෙමද? සමහරවිට මං ගෑවෙනවද දන්නේ නැහැ. ගෑනවා. බෑ හරිනේ. එනවනේ බා. අතට යනවා.
මේ මගේද? නෑ. නේ බෑ. ඒ හරියද විතර හැබැයි එන්නේ. ලියන්න. උඩදී විතරයි එන්නේ. ලියන්න. අතේ ඇඟිල්ලක් ගෑවුනොත් වෙනවා. එහෙමද? දෙතන් දෙකකින් ටච් වුනොත් වෙනවා. ටච් වෙනුනේ ළඟට ආවත් ඇති. අන්න ඒක කේස් එකනේ. ලූසෙන් සිටි. දැන් අවුලක් නේ ලණී යන්නේ. නේ? ඇඟිල්ලේ නෑ යන්නේ වගේ. ඒකයි. නැත්තම් මේ ලඟ වුණාද මේ ගෑවෙන්න ඕනේ නෑ. මේ ගෑවෙන්න ඕනේ නෑ මේ ගෑවිලා මේ යන්නේ. හරි. ක්ලියර් කරනවා. හරිනේ. ආයෙ ලියන්නනේ. ඔය ටික කට් කරගන්න පුළුවන්. හරි. අපි බලමු පළවෙනි ගාන. CH2 කියලා ඇල්කීනයක් තියෙනවා. මේ ඇල්කීනෙන් හදාගන්න කියනවා CH3 CH3 Br C double bond O CH3 ඔන්න වගේ ප්‍රතිඵලයක් තියෙනවා. හරි එතකොට මේ ප්‍රතිඵල දිහා දැක්කහම මට මේකේ විශේෂ කාණ්ඩ කීපයක් පේනවා. ඒ විශේෂ කාණ්ඩ වලින් තමයි මම මේ ගානට යොමු වෙන්නේ. අයියේ. දැන් ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලයේ සංසන්දනය කරනකොට මට පේනවා ප්‍රතික්‍රියකේ ප්‍රතිඵලයේ තියෙන විශේෂ කොටස් කීපයක්. වෙනස් වෙලා තියෙන තැන්, පරිවර්තනය වෙලා තියෙන තැන්. එතකොට මේ පරිවර්තනය වෙලා වෙනස් වෙලා අලුතෙන් එකතු වෙලා හරි ආදේශ වෙලා හරි වෙනස් වෙලා තියෙන කාණ්ඩ වලින් තමයි මම මේක අල්ලගන්නේ කොහේ හරි කොනකින්. මෙන්න මේ පාත් එකේ ගියා නම් හරි. මෙන්න මේ පියවර ඔස්සේ ගියා නම් හරි කියලා මම අල්ලගන්නේ. මුලින් මම ගාන හොඳට බලලා ඉවරලා ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල හොඳට සංසන්දනය කරනවා. ප්‍රතිඵල වලට අලුතෙන් ඇඩ් වෙලා තියෙන ඒවා මොනවද? හරි තිබ්බ කෙනෙක් වෙනස් වෙලා ඒ වෙනුවට ආදේශ වෙලා තියෙන්නේ මොනවද? ප්‍රධාන කාබන් දාමේ කාබන් ගානකේ දෙක මාර වැදගත්. හරි ප්‍රධාන කාබන් දාමේ තියෙන කාබන් ගානෙනුත් අපිට පුළුවන් මේ ගාන කොයි විදිහටද ගිහිල්ලා තියෙන්නේ කියලා හොයාගන්න. හරි ප්‍රධාන කාබන් දාමේ තියෙන කාබන් සංඛ්‍යාව මේකේ නම් 5 දෙනෙක් ඉන්නවා. මේකේ ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා දෙන්නයි. හරි මට මේකේ පේන විශේෂම කාණ්ඩය තමයි මෙන්න මේ C double bond O කාණ්ඩය. මේ C double bond O කාණ්ඩයට යාබදවම C double bond O කාණ්ඩයට යාබදව සම්බන්ධලා ඉන්න CH කාණ්ඩයට තව Br කෙනෙකුත් ඉන්නවා. ඒකත් ටිකක් විශේෂයි. මේ බලන්න. මෙන්න මේ Br. C double bond O කාණ්ඩයක් තියෙනවා. එයාට ළඟම ඉන්න CH ට Br කෙනෙකුත් ඉන්නවා. නමුත් ප්‍රතික්‍රියක එහෙම කවුරුත් නැහැනේ. ප්‍රතික්‍රියක පැත්තේ එහෙම කිසිම කෙනෙක් නැහැ. නිකම්ම කාබන්ලා දෙන්නේ ඇල්කීනියක් ඉන්නේ. හැබැයි ප්‍රතිඵලයට යනකොට විශේෂයෙන් අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා C double bond O කාණ්ඩය. ඒ වගේම එතන ළඟම තියෙනවා Br කොටසක්. එතකොට මට නිකමට හිතෙනවා දැන් මම මේ කියන්නේ ළමෙක් පරිවර්තන ඉවර කරගෙන සාමාන්‍යයෙන් පරිවර්තන කීපයක් කරගන්න පුළුවන් ළමෙක්ට හිතන විදිය. කලින් මේ ගාන දැකපු නැති ළමෙක්ට අලුතෙන් හිතන විදිය. එක විදි හිතෙන්න පුළුවන්. ඒ වලින් කීපයක් වැරදිලා එක විදියක් හරි වෙන්න පුළුවන්. නැත්නම් විදි කීපයක් හරි තව පියවර ගානක් වැරදි වෙන්න පුළුවන්. හැබැයි මොනවා කරන්නත් අපි හිතන්න එපයි. මෙහෙම ගියා වෙන්න බැරිද කියලා. මේ C double bond O කාණ්ඩය එතන ළඟම Br කෙනෙකු ඉන්නකොට මට හිතෙනවා නිකන් සමහරට මේක ත්‍රිබල් බොන්ඩ් එකකට ගිහිල්ලා එතනින් තනුක H2SO4 Hg2+ සෙල්සියස් අංශක 60ට දාලා වගේ ත්‍රිබල් මේ C double bond O කාණ්ඩය හදාගත්තද එහෙම නැත්නම් ඇල්ඩෝල් සංගණනය කරලත් පුළුවන්. ඇයි ඇල්ඩෝල් සංගණනය කරලා පුළුවන් කියන්නේ? ඇල්ඩෝල් සංගණනය කරාම මේ C double bond O කාණ්ඩයට ටිකක් එහයින් OH කාණ්ඩයක් හැදෙනවා. ඒ OH කාණ්ඩය වැරදිලා හරි මෙතන හැදුනා නම් ඒ OH අපිට අයින් කරන්න පුළුවන්. මෙතන සාන්ද්‍ර H2SO4 දාලා 170ට ඩබල් බොන්ඩ් එකක් හදලා. ඊට පස්සේ ඩබල් බොන්ඩ් එකට අපිට Br කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන් මේ විදිහට. එහෙම වුණා වෙන්නත් පුළුවන්. නැත්නම් ත්‍රිබල් බොන්ඩ් එකක් හැදිලා ත්‍රිබල් බොන්ඩ් එකෙන් ඊට පස්සේ C ඩබල් බොන්ඩ් O කාණ්ඩය වෙනම හදාගෙන ඒ විදිහට ගියා වෙන්නත් පුළුවන්. හරි. ඒතර ඔය දෙකෙන් මොකක්ද කියලා තෝරගන්නේ කොහොමද? හරි. මම මේ කියපු කාරණා දෙක මම චුට්ටක් මෙතන සටහන් කරලා පෙන්නන තව විදි තියෙන්න පුළුවන්. හරි මම මේ කියන්නේ ළමෙක් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා ටික මතක තියාගෙන පාඩම් කරලා පරිවර්තන කීපයක් ප්‍රැක්ටිස් කරාට පස්සේ ළමෙට හිතන විදිය. එකක් මෙන්න මේ විදිය ත්‍රිබල් බොන්ඩ් එකක් තිබිලා මේ ත්‍රිබල් බොන්ඩ් එකට
මේ ත්‍රිබල් බොන්ඩ් එකට තනුක H2SO4 Hg2+ නැත්නම් HgSO4 වගේ එකක් එක සෙල්සියස් අංශක 60කට විතර ආසන්නව දැම්මහම මේක ත්‍රිබල් බොන්ඩ් මොනවා බවට පත් වෙනවද? මේක එක කාබන් කෙනෙක් C ඩබල් බොන්ඩ් O බවට පත් වෙලා ඉතුරු කාබන් CH2 වෙනවා. මෙහෙම ගියා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ විදිහ ඇල්ඩෝල් සංගණනයක් වෙලා ඇල්ඩෝල් සංගණනය වෙනකොට කොහේ හරි තැනක OH එකක් හැදෙනවනේ. මධ්‍යසාර කොටසක්. ඒ OH එකට පස්සේ කාබන්ලා කීප දෙනෙක්ට පස්සේ හරි ඊට එහා පැත්තේ හරි මේ වගේ එකක් හැදෙනවා. හිතන්නකො මෙතන ඇල්ඩෝල් සංගණනය වෙලා OH එක හැදෙනවා. ඊට එහා පැත්තේ CH2 එකක් වගේ එකක් තිබිලා නැවත C ඩබල් බොන්ඩ් O කාණ්ඩයක්. කීටෝනයක් හරි ඇල්ඩිහයිඩයක් හරි ඇල්ඩෝල් සංගණනය වුණාම මේ වගේ C ඩබල් බොන්ඩ් O කාණ්ඩෙකුත් හැදෙනවා. OH කාණ්ඩෙකුත් හැදෙනවා. එහෙම වුණා වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් මොන එකද? තව පියවර තියෙන්න පුළුවන්. තව විදි තියෙන්න පුළුවන්. මට හිතුනේ මේ දෙක. හරි. තව කීපයක් තියෙනවා. නමුත් දැන්ට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන වලින් මට හිතුනේ මේ දෙක. ඒතර මේ දෙකෙන් මොකක් හරි එකක් වෙන්න බෑ. අනිත් එක වෙන්න පුළුවන්. නැත්නම් දෙකෙන්ම යන්න පුළුවන්ද? ඒක කොහොමද තීරණය කරගන්නේ? මේ අහ පැත්තේ තියෙන BR ගෙන්. මෙන්න මේ BR උත් වැදගත් මේ තර්කයට. දැන් ත්‍රිබල් බොන්ඩ් එකක් තිබිලා ඒකෙන් C ඩබල් බොන්ඩ් O කාණ්ඩය ආවනම් ඊට එහා පැත්තේ කාබන් අනිවාර්යෙන් CH2 වෙන්න එපේ. හරි. ත්‍රිබල් බොන්ඩ් එකක් තිබිලා ඊළඟට C ඩබල් බොන්ඩ් O කාණ්ඩයක් ඒකෙන් ආවන ඊට එහා පැත්තේ කාබන් CH2 වෙන්න ඕනේ. ඊට එහා පැත්තේ ඉන්න කාබන්ට BR එකක් තියෙන්න විදිහක් නැහැ. මොකද ආරම්භක ප්‍රතික්‍රියකේ BR එකක් නැහැනේ. ඊළඟට මම අර මුලින් මතු කරපු කාරණාව ඇල්ඩෝල් සංගණනය. මේ ඇල්ඩෝල් සංගණනය කියන කාරණාවේදී අපි බලමු එහෙම ඇල්ඩෝල් සංගණනයකින් මේ ප්‍රතිඵලය හැදෙන්න පුළුවන්ද? C ඩබල් බොන්ඩ් O කාණ්ඩයක් හැදිලා ඊට එහා පැත්තේ BR කෙනෙක්. ඇල්ඩෝල් සංගණනයෙන් මේ වගේ එකක් හැදෙන්න පුළුවන්ද? අපි නිකන් බොරුවට සංයෝගයක් දාලා බලමු. නිකන් CH3 අපි හොඳටම දන්න ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි අරගෙන මෙන්න මේ වගේ කීටෝන කොටසක් අරන් බලමු. CH3 C ඩබල් බොන්ඩ් O CH3. දැන් මෙයා ඇල්ඩෝල් සංගණනය වුණාම මොකද්ද හැදෙන ප්‍රතිඵලය? CH3 OH CH3 CH2 C ඩබල් බොන්ඩ් O CH3 ඔය වගේ එකක්. හරි. මේ ඇල්ඩෝල් සංගණනය වුණාම මෙන්න මේ හැඩේ කොටසක් හැදෙනවා. ඊට අමතරව අර සාමාන්‍ය කාබන් අයන හැදිච්ච කීටෝන කොටස. එතකොට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් එනවා මේ කීටෝනේ ඇල්ඩෝල් සංගණනය වුණා නම්. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා නැත්නම් ඇල්ඩිහයිඩයක් තිබ්බා නම් ඊට අදාළව මෙතන CH3 කාණ්ඩේ නැතුව ඒ වෙනුවට H එකක් මෙතනත් කොනේ H එකක්. තමයි ඇල්ඩෝල් සංගණනයේ ප්‍රතිඵලය. දැන් බලමු අපි නිකන් මේ හැඩේ එකක්ද හැදිලා තියෙන්නේ. මේ හැඩේම එකක් හැදිලා නැහැ. හැබැයි මෙන්න මේ C ඩබල් බොන්ඩ් O කාණ්ඩයයි ඊට අමතරව මෙන්න මේ OH එක නොතිබ්බාට අපිට ඕන නම් පුළුවන් මේ OH එක අයින් කරලා මෙතන ඩබල් බොන්ඩ් එකක් හදාගෙන ඊට පස්සේ මෙතනට BR එකක් දාගන්න. අන්න ඒ විදිහ හැදිච්ච BR කෙනෙකු තමයි මේ ප්‍රතිඵලෙ. OH කාණ්ඩය අයින් කරනවා. එතකොට මෙතනින් H කෙනෙකුත් අයින් වෙනවා. ඊළඟට හයිඩ්‍රජන් අඩුම තැනින් හයිඩ්‍රජන් ගැලවෙන්නේ. ඊළඟට මෙතන ඩබල් බොන්ඩ් එකක් හැදෙනවා. ඩබල් බොන්ඩ් එක හැදුනට පස්සේ පියවරේදී අපිට ඕන නම් නැවත මෙතනට BR කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. අන්න එහෙම හැදිච්ච ප්‍රතිඵලයක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් මේ අනිවාර්යෙන් ගිහිලා තියෙන්නේ ඇල්ඩෝල් සංගණනය කියන ප්‍රතික්‍රියාවට අදාළ පාත් එකේ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඇල්ඩෝල් සංගණනය උනේ කවුද කියලාත් අපි තීරණය කරගන්න ඕනේ. ඒකත් වැදගත්. අපිට කැමති කෙනෙක් ඇල්ඩෝල් සංගණනය කරා කියලා මේකෙන් නෑනේ. මේ ප්‍රතිඵලය ගන්න අවශ්‍ය කෙනාවම ලබාගෙන ඇල්ඩෝල් සංගණනය කරන්න ඕනේ. ඒක තීරණය කරන්නේ කොහොමද කියලා අපි බලමු ඊළඟට. හරි. එහෙනම් ඇල්ඩෝල් සංගණනයෙන් ගිහිල්ලා තියෙනවා කියන එක පැහැදිලි. තව විදි වලින් යන්න පුළුවන්. මම මේ කියන්නේ එක විදිහක්. හරි. right. අපි බලමු එහෙනම් අවශ්‍ය දේවල් තියෙනවා පොඩ්ඩක් සටහන් කරගන්න. මේ ගාන හිතපු විදිහ තාම ගාන හදන්න පටන් ගත්තේ නැහැ. හරි. සාමාන්‍යයෙන් A level වල ඕගනික් ප්‍රශ්න ගත්තොත් එහෙම ලියන්න නෙවෙයි වෙලා යන්නේ. උත්තරේ ලියන්න වෙලා යන්නේ නැහැ. හිතන්න තමයි පොඩ්ඩක් වෙලා යන්නේ. සාමාන්‍ය පරිවර්තන ප්‍රශ්න කියලා කියන්නේ මේ රචනා ප්‍රශ්න පත්‍රයේ ඕගනික් ප්‍රශ්න කියලා කියන්නේ මාර අඩු වෙලාවකින් හදන්න පුළුවන් ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්න වල සාපේක්ෂව. හරි. සාමාන්‍යයෙන් 5-6 වගේ ප්‍රශ්න ටිකක් වෙලාව යනවා. හරි අපි සිද්ධාන්ත දැනගත්තර ගණන් ගොඩාක් ප්‍රැක්ටිස් කරලා ගියාට එතන හරියට හිතලා බලලා ලියන්න ඕනේ. ඒතකොට ටිකක් වෙලා යනවා. නමුත් මේ පරිවර්තනයේ තියෙන වාසිය තමයි වෙලාව ඉතුරු කරන්න පුළුවන් ප්‍රශ්නයක්. තියරි හරියට ආවරණය කරගෙන ගියොත් ගාන හිතන්න තමයි ටිකක් වෙලා යන්නේ. ගාන හිතාගත්තට පස්සේ ඔළුවෙන් චිත්‍රයක් හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ගියා නම් හරි කියලා එතනින් හට ගාන ලියන්න මහලු වෙලාවක් යන්නේ නැහැ. ගොඩාක් අඩු වෙලාවකින් හදන්න පුළුවන් ප්‍රශ්නයක්. සමාවේග ප්‍රශ්නෙත් ඒ වගේම තමයි. හරි.
එහෙනම් මේක සටහන් කරගන්න ඇති. මේක මේ ගානට අදාළ එකක් නෙවෙයි. මම මේ ඇල්ඩෝල් සංගණනයේ වුණාම ලැබෙන ප්‍රතිඵලයත් එක්ක මේක තර්ක කරන්නේ කොහොමද කියලා දෙන්න ගත්ත අතුරු ප්‍රශ්නයක්. දැන් බලමු අපේ ප්‍රශ්නෙට යමු. අපේ ප්‍රශ්නෙට යමු. ඉඩ මදි වෙන්නත් පුළුවන් සමහරට මම ඒ නිසා පොඩ්ඩක් සයිස් එක පොඩ්ඩ අඩු කරලා ලියන්නම්. හරි මම කියවනේ උසස් පෙළ මට්ටමට වඩා ටිකක් එහා ගිහිලා පියවර සංඛ්‍යාව ටිකක් වැඩි පරිවර්තනයක්. හරි. දැන් ඇල්ඩෝල් සංගණනයෙන් කියන එක පැහැදිලි. හැබැයි දැන් අපි බලන්න ඕනේ ඇල්ඩෝල් සංගණනයේ වෙච්ච කෙනා කවුද මේකේ? ඇල්ඩෝල් සංගණනයේ වෙච්ච කෙනා කොහොමද තීරණය කරගන්නේ? මෙන්න මෙතන. මෙතන ඇල්ඩෝල් සංගණනයේ වෙච්ච කෙනාගේ හැදෙන ප්‍රතිඵලය. අපි ගොඩාක් ඇල්ඩෝල් සංගණනයේ පොඩි සංයෝග වලට කරලා ප්‍රැක්ටිස් වුණාම අපිට ඔළුවේ චිත්‍රයක් තියෙනවා. ඇල්ඩෝල් සංගණනය වෙනකොට මෙන්න මේ කාබන් ගානට දාලා ඇල්ඩිහයිඩයක් මේ විදියට මෙන්න මේ වගේ කීටෝනයක් මේ විදියට තමයි ඇල්ඩෝල් සංගණනය වෙන්නේ කියලා. ඒක අපේ ඔළුවේ ඇඳිලා තියෙනවා. දැන් මම මේක දිහා බැලුවහම මට පැහැදිලි මේක ඇල්ඩෝල් සංගණනය වෙලා හැදෙන කාබෝ ඇනායන කොටස හැදිලා තියෙන්නේ මේ වගේ කෙනෙක්. මෙන්න මේ කාබන් ඍණ වෙලා ඔන්න ඔය වගේ කෙනෙක් තමයි ඇල්ඩෝල් සංගණනයට දාලා කාබෝ ඇනායන කොටස හැදිලා තියෙන්නේ. කාබන් මත ඍණ ආරෝපණයක් පවතින කාණ්ඩේ. එහෙනම් ඇල්ඩෝල් සංගණනයට භාජනය වෙච්ච කෙනා මේ වගේ කෙනෙක්. CH3 ඔය විදිහට. මෙයා තමන්ගෙම කෙනා එක්ක නැවත එකතු වෙනවා වෙන්න ඕනේ නැහැ. හරි? ස්වයන් සංගණනයක්ම වෙන්න ඕනේ නැහැ. වෙනත් ඇල්ඩිහයිඩ් කීටෝන එක්කත් මෙයාට පුළුවන් ඕනනම් අවශ්‍ය නම් ප්‍රතික්‍රියා කරන්න. මේ හැදෙන කාබෝ ඇනායන්ට. හරි? නමුත් මේ ගැටලුවේ අපිට පේනවනේ පැහැදිලිවම මෙතන මෙන්න මේ L හැඩයට තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාබන් මතනේ OH එක හැදිලා තියෙන්නේ මෙන්න මෙයා මතනේ. මේ කාබන් මත OH එක හැදිච්ච නිසානේ මේ පැත්තේ දකුණු පැත්තේ හිටපු කාබන් අපි යටින් ලියලා ඉතුරු කාබෝ ඇනායන කොටස මෙහෙම එකතු කරලා තියෙන්නේ. මෙයා මෙතනින් මේ විදිහට එකතු කරලා තියෙන නිසා තමයි මේ CH3 එක යටින් ලියලා තියෙන්නේ. මේ CH3 එක යටින් ලියලා උඩ OH වෙලා තියෙනවා කාබෝ ඇනායන කොටස එකතු වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි ඔය මෙන්න මේ සංයෝග දෙක හදාගන්න මොන වගේ පාත් එක්කද යන්න ඕනි කියලා බලමු. මෙයාව හදාගත්තා නම් හරි. එයාගෙන් තමයි මෙන්න මේ කාබෝ ඇනායනේ හැදිලා තියෙන්නේ. එයාගෙන් තමයි මෙන්න මේ කාබෝ ඇනායනේ හැදිලා තියෙන්නේ. එහෙනම් බලමු කොහොමද යන්නේ කියලා. මම මේකට මුලින්ම දැන් කාබන්ලා 3 දෙනෙක් කරගන්න එපා. මොනා කරන්නත් අපිට දීලා තියෙන කාබන්ලා දෙන්නෙක්ගේනේ. අපිට ඕන කරනවා කාබන්ලා 3 දෙනෙක්ගේ සංයෝගයක්. ඒ නිසා මම කාබන්ලා 3 දෙනෙක්ගේ සංයෝගයක් හදාගන්න මොකද්ද කරන්න පුළුවන් කියලා බලනවා. ඊට පස්සේ තමයි එතනින් කීටෝනේ හදාගන්නේ. කාබන්ලා 3 දෙනෙක්ගේ සංයෝගයක් හදන්න නම් ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එක්ක ඇල්කයිනයක් පැත්තට ගිහිල්ලා ඉවරලා කාබන් ගාන වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ලේසි මේක ජලීය මධ්‍යසාර කේසියෙන් දාලා එතනින් කාබන් ගාන වැඩි කරගන්න එක. හරි මම යනවා මේ විදියට. මම මේකට දානවා HBr. දැම්මට පස්සේ මොකද්ද හැදෙන්නේ? HBr දැම්මට පස්සේ හැදෙනවා CH3 CH2Br. මෙන්න මේ සංයෝගය හැදෙනවා. ඊළඟට මම මේකට දානවා ජලීය මධ්‍යසාරීය කේසිය. දැන් මොකද වෙන්නේ? මෙයා CH3 CH2 CN එකක් බවට පත් වෙනවා. CH3 CH2 CN. ඊළඟට මම මෙයාට දානවා H3O+ වෙන පාටකින් ලියන්නම්කෝ. මම මේකට දානවා H3O+ නැත්තම් ඔයා තනුක අම්ලයක් කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. නැත්තම් H+H2 කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. කැමැත්තක්. හරි. තනුක H2SO4 වගේ කෙනෙක් දාන්න තියෙනවා. තනුක අම්ලයක්. H3O+. දැම්මට පස්සේ මොකද්ද හැදෙන්නේ? දැම්මට පස්සේ මේක CH3 CH2 COOH කාබොක්සිලික් අම්ලයක් බවට පත් වෙනවා. ඔන්න කාබන් ගාන වැඩි වුණා ප්‍රධාන කාබන් දාමේ. ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා දෙන්නයි හිටියේ. නමුත් කාබොක්සිලික් හැදීමත් සමග ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා 3 දෙනෙක් බවට පත් වෙනවා. දැන් කොහොමද මේකෙන් අර බලාපොරොත්තු වෙච්ච කීටෝනේ හදාගන්නේ?
ඒ කීටෝනේ හදාගන්න වෙන්නේ මේ විදිහට. ඉස්සෙල්ලාම දැන් මෙතනදී අපිට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වගේ එකක් හරි දැම්මා කියලා මෙතන අපිට කෙලින්ම කාබොක්සිලික්ගේ මැද කීටෝන කොටසක් හැදෙන්නේ නැහැ නේ. මෙතනදී අපිට හැදෙන්නේ CH3 CH2 CH2OH. අපිට ඒක නැවත කීටෝනයක් බවට පත් කරගන්න නම් ඒ හැදෙන OH එක කුණේ තියෙන එක මැද හරියකට ගන්න ඕනේ. ඒක ගන්න වෙන්නේ ඩබල් බොන්ඩ් එකක් හරහා නේ. මම මේකට දානවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් H+H2 ඔය වගේ දාන්න. හරි ප්‍රතිකාරක මතකයිනේ කට්ටියට. CH3 CH2 CH2OH බවට පත් වෙනවා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේකට නැවත දාන්න වෙනවා සාන්ද්‍ර H2SO4 170ට. අපහැදිලි නිසා මම වෙන පාටකින් ලියන්න. සාන්ද්‍ර H2SO4 දාලා 170ක් 180ක වගේ උෂ්ණත්වයකට රත් කරනවා. රත් කරාම මොකද වෙන්නේ? දිත්ත බන්ධනයක් හැදෙනවා. හැබැයි දැන් කාබන්ලා 3 දෙනෙක්ගේ දිත්ත බන්ධනයක්. කලින් තිබේ කාබන්ලා දෙන්නෙක්ගේ එකක් නේ. කාබන්ලා දෙන්නෙක්ගේ දිත්ත බන්ධනයක් 3 දෙනෙක්ගේ දිත්ත බන්ධනයක් හැදෙනවා. CH3 CH double bond CH2 ඔය වගේ එකක් හැදෙනවා. දැන් මට පහසුවෙන්ම මේක මොකක් කරගන්න පුළුවන්ද? මධ්‍යසාරයක් බවට පත් කරගන්න පුළුවන්. කොහොමද? මේකට මම දානවා තනුක H2SO4. තනුක H2SO4. දැන් මම මොකද වෙන්නේ? මැද කාබන් පරමාණුවට OH එකක් සෙට් වෙනවා. ඔය විදිහට. ඉතින් එතනින් මට පුළුවන් පහසුවෙන්ම අර බලාපොරොත්තු වෙච්ච කීටෝන කොටස හදාගන්න. මම ඉඩමදි නිසා ඊළඟ පැත්තට යනවා, එහා පැත්තට යනවා. මෙතන මොන හරි ගැටලුවක් තියෙනවා නම් සටහන් කරගන්න. මම ගියේ පාත් එක චුට්ටක් පැහැදිලි කරලා ඊළඟ එකට යන්න. හරි? ඉඩමදි නිසා මම මේක වෙනම මේකකට ගන්නවා. මුලින්ම HBr දැම්මා. HBr දාලා ඉවරලා මම දැන් මේ HBr දාන්න හේතුව ඩබල් බොන්ඩ් එකක් හදාගත්ත. ඩබල් බොන්ඩ් එකක් තිබ්බ එක. හරි මුලින්ම මොකද කරේ? HBr දානවා මේකට. HBr දාන්න හේතුව කාබන් සංඛ්‍යාව වැඩි කරගන්න. මෙතන ඉන්න කාබන්ලා දෙන්නයි මේ ඩබල් බොන්ඩ් එකේ. මට ඕනේ කාබන් පරමාණු සංඛ්‍යාව ටිකක් වැඩි කරගන්න 3කට වැඩි කරගන්න. ඇයි ඒ? කාබන්ලා 3 දෙනෙක් හදාගත්තොත් තමයි මේ විදිහේ කීටෝනයක් හදාගන්න පුළුවන්. මේ විදිහේ L හැඩයේ කාණ්ඩයක් හදාගන්න පුළුවන්. ඒ නිසා මම කාබන්ලා ගන්න වැඩි කරගන්න HBr දාලා ජලීය මධ්‍යසාර කේසියෙන් දාලා ඊට පස්සේ H3O+ තනුක ආම්ලයක් දාලා කාබොක්සිලික් දක්වා ආවා. ඊළඟට ඒකෙන් ප්‍රාථමික මධ්‍යසාරයක් හදාගත්තා. නමුත් මට අවශ්‍ය කරන්නේ ප්‍රාථමික මධ්‍යසාරයක් නෙවෙයි. මට ඕනේ මේ OH කාණ්ඩයේ මැද කාබන්ට සම්බන්ධ වෙච්ච කාබන්ලා 3ක සංයෝගයක්. ඇයි ඒ? මේ මැද කාබන්ගේ කීටෝන කොටසක් හදාගන්න ඕන නිසා. C double bond එකක් හදාගන්න ඕන නිසා. right. මම එහෙනම් මේ අවසානයේ හැදිච්ච සංයෝගේ පාවිච්චි කරලා ඊළඟ මේ කොටසට යනවා ඉඩමදි නිසා. අපිට අතන අවසානයේ හැදුනේ මෙන්න මෙහෙම එකක්. CH3 මැද කාබන්ට OH එකක් CH3. ඉතින් මෙයාගේ මට පහසුවෙන්ම පුළුවන් මොකක් කරගන්නද? කීටෝනයක් හදාන්න. කොහොමද හදාගන්නේ? PCC හරි H+KMnO4 හරි දාන්න. PCC. දැන් මට පස්සේ CH3 C double bond O CH3 ඔන්න ඔය වගේ එකක් හැදුවා. දැන් ඉතින් උත්තරේ ලේසි. ඇල්ඩෝල් සංගණනය කරන්න තියෙන්නේ. මොකද්ද දාන්නේ? ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මතක තියාගන්න සාන්ද්‍ර දැම්මොත් ප්‍රශ්නයක්. හරි. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න ඕනේ. අර ඇල්ඩෝල් සංගණනයේ නොනවත්වා සිදු වුණොත් එහෙම බහුව්‍යවීකරණය වෙන්නත් පුළුවන්. ඒ නිසා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? CH3 COH CH3 ඇල්ඩෝල් සංගණනය කරන්නේ. මෙයා යටට ගත්තා. මෙතන OH එකක්. CH2 හයිඩ්‍රජන් අයින් වෙච්ච තැන C double bond O CH3 ඔන්න වගේ එකක්. දැන් මෙතන OH එකක් තියෙන ප්‍රතිඵලයක් නෙවෙයි ගානේ තියෙන්නේ. අපි මුලින් දාපු ගානේ මෙතන OH එකක් තියෙන ප්‍රතිඵලයක් නෙවෙයි තියෙන්නේ. ප්‍රතිඵලේ තියෙන්නේ කොහොමද?
මේ C ඩබල් බොන්ඩෝ කාණ්ඩයට යාබදවම ඉන්න වම් පැත්තේ ඉන්න කාබන්ට Br එකක්. එහෙනම් අපි මේ OH එක මෙතනින් අයින් කරලා එහා පැත්තේ කාබන්ට Br එකක් ලැබෙන විදිහට මේක වෙනස් කරගන්න පරිවර්තනය කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? ඉතින් OH එක අයින් කරන් ඩබල් බොන්ඩ් එකක් හදන්න වෙනවනේ. ඩබල් බොන්ඩ් එකක් හදලා ඒ වෙලෙම අපි Br දාගන්න එහා පැත්තේ කාබන්ට. වැඩි ඉවරයි ඒක. එබැයි සාන්ද්‍ර H2SO4 දානවා 170කට. සාන්ද්‍ර H2SO4 දානවා 170කට. දැම්මට පස්සේ CH3 C double bond C H C double bond O CH3 ඔය වගේ එකක්. දැන් මම මේකට මොකද කරන්නේ? මට Br එකක් සම්බන්ධ කරගන්න ඕනේ මෙන්න මේ C double bond O කාණ්ඩයට යාබදවම වම් පැත්තේ ඉන්න කාබන්ට Br එකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මේකට නැවත HBr දැම්මොත් නැත්නම් HCl වගේ HBr වගේ එකක් දැම්මොත් එහෙම HBr දානකොට හයිඩ්‍රජන් බැඳෙන්නේ කොතනටද? හයිඩ්‍රජන් එකතු වෙනකොට එකතු වෙන්නේ හයිඩ්‍රජන් වැඩිම තැනට. නේ? මාකෝනිකෝෆ් නියමයට අදාළව හයිඩ්‍රජන් සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන්නේ දැනට දිත්ත බන්ධනයේ දෙපැත්තේ ඉන්න කාබන් පරමාණු වලින් හයිඩ්‍රජන් වැඩිම කාබන් පරමාණු තමයි ඊළඟ හයිඩ්‍රජනුත් එකතු වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය මාකෝනිකෝෆ් නියමය. නමුත් මාකෝනිකෝෆ් නියමයෙන් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? Br සම්බන්ධ වෙන්නේ මෙතන හිටපු තැනටම. අර OH එක හිටපු තැනටමයි. හයිඩ්‍රජන් වැඩි තැනටනේ හයිඩ්‍රජන් සෙට් වෙන්නේ. නමුත් අපිට දැන් ඕනේ Br සෙට් කරගන්න මේ ඩබල් බොන්ඩ් O එකට එහා පැත්ත. ඒතකොට දිත්ත බන්ධනයේ දෙපැත්තේ කාබන්ලා දෙන්න සංසන්දනය කරොත් හයිඩ්‍රජන් වැඩි තැනට තමයි Br එක සෙට් කරගන්න ඕනේ. සාමාන්‍ය මාකෝනිකෝෆ් නියමයෙන් කොහෙටද බැඳෙන්නේ? හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් සෙට් වෙන්නේ. නමුත් අපිට මේ වෙලාවේදී ඕනේ ප්‍රතිමාකෝනිකෝෆ් නියමයෙන් විදිහට යන්න. නේ? ප්‍රතිමාකෝනිකෝෆ් නියමෙදී අපිට පුළුවන් කාබනික පෙරොක්සයිඩ් මාධ්‍යයකදී හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් එකතු කරගන්න නැතුව එතනට Br සෙට් කරගන්න පුළුවන් හයිඩ්‍රජන් අනිත් තැනට එකතු වෙන විදිහට. එහෙනම් ප්‍රතිමාකෝනිකෝෆ් නියමයේ විදිහට යන්න වෙන්නේ. කාබනික පෙරොක්සයිඩ් මාධ්‍යයකදී අපිට දාන්න වෙනවා HBr. දැම්මහම මොකද්ද වෙන්නේ? ඔය අවසාන පිළිතුර විදිහට බලාපොරොත්තු වෙච්ච එක හැදෙනවා. මට ඊට මන් නිසා මං ලියන්නේ නැහැ. එහා පිටු තියෙනවා. හයිඩ්‍රජන් මෙතනට සෙට් වෙලා එක CH වෙලා හයිඩ්‍රජන් වැඩි තැනට Br සෙට් වෙනවා. අවසාන බලාපොරොත්තු වෙන පිළිතුර එනවා. අපි දැන් පොඩ්ඩක් බලමු පියවර කීයක් ගියාද කියලා මේ පරිවර්තනයේට. ගිය විදිහ චුට්ටක් මතක් කරගමු. හරි. මේක පළවෙනි පියවර HBr දාලා ඒකට ජලීය මධ්‍යසාර ගේසින් දැම්ම දෙවෙනි පියවර. තුන්වෙනි පියවරේදී ඔන්න කාබන් සංඛ්‍යාව වැඩි වෙන විදිහට කාබොක්සිලික් අම්ලයක් හදාගත්තා. ඊළඟට හතරවෙනි පියවරේදී අපි මේ කාබොක්සිලික් අම්ලය ප්‍රාථමික මධ්‍යසාරයක් බවට පරිවර්තනය කරගෙන ඊට පස්සේ එතනින් ඩබල් බොන්ඩ් එකක් දිත්ත බන්ධනයක් හදාගත්තා. ඇයි දිත්ත බන්ධනයක් හදාගත්තේ? මට දිත්ත බන්ධනයක් හදාගන්න අවශ්‍යතාවය තිබේ මේ ප්‍රාථමික මධ්‍යසාරයක් විතර මේ කොනේ ඉන්න OH කාණ්ඩේ මැදට ගන්න ඕනේ. මොකද එතන තමයි කීටෝන කොටසක් හැදෙන්නේ. මැද කාබන්ට දෙවෙනි කාබන්ගේ තමයි කීටෝන කොටස හැදෙන්නේ. හරි පළවෙනි කාබන්ගේ නෙවෙයි. පස්වෙනි පියවර, හයවෙනි පියවර, ඊළඟට හයවෙනි පියවරේ ලැබිච්ච ප්‍රතිඵලය ඊළඟට යාව පාවිච්චි කළා හත්වෙනි පියවරේදී කීටෝනයක් හදාගත්තා. මේක 8 වෙනි පියවර, ඊළඟට 9 වෙනි පියවර විචලනයක් කරලා ඊළඟට 10 වෙනි පියවරේදී පිළිතුර එනවා. බලන්න මොන හරි අඩුපාඩුවක් තියෙනවා සටහන් කරගන්න ටක් ගාලා. හරි. මොන හරි අඩුපාඩුවක් තියෙනවා ටක් ගාලා සටහන් කරගන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් ඉක්මන් කරන්න. අපි ඊළඟට යනවා ඊළඟ තව පරිවර්තනයක් සාකච්ඡා කරන්න තියෙනවා. මේක සාකච්ඡා කරලා ඉවරුනාට පස්සේ මම ගණන් ටිකක් දානවා ඔයාලට. ගණන් 3ක් දානවා. ඒ ගණන් 3 ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. හරි. තව පරිවර්තන වෙලාවත් එක්ක තව පරිවර්තන දෙකක් විතර තියෙනවා සාකච්ඡා කරන්න. අපි බලමු වෙලාවත් එක්ක. තව ක්ලාස් එකකුත් තියෙන හින්දා පරිවර්තන දෙක සාකච්ඡා කරලා තව පරිවර්තන 3ක් දානවා. ළමයි උත්සාහ කරන මම ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් ඒ ටික සාකච්ඡා කරනවා.
ඊළඟ කොටස ඉඩම අඩු වෙච්ච නිසා එහා පිටුට ගියානේ. මොන හරි අපහැදිලි තැනක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. මම වීඩියෝ එක අවසානයේ නම්බරේ දාන්නම්. මොන හරි අපහැදිලි තැනක් තිබ්බොත් කතා කරලා අහන්න. ඊළඟට මම දාන ගණන් වල ගැටලු ටික හදලා වීඩියෝ එක සාකච්ඡා කරන්න කලින් දවසෙන් හරි පහුවෙන්ද හරි ඒ වෙලේ හරි හදපු ළමයි ඉන්නවනම් දැන් හරි හදපු ළමයි ඉන්නවනම් මට ටග් ගාලා එවන්න WhatsApp එකට. මම බලලා හරිනම් හරි කියලා අඩුපාඩුවක් තිබ්බොත් voice message එකකින් හරි අඩුපාඩුව කියලා දෙන්න. හරි මගේ පන්තියෙන් එන්නම ඕනේ නැහැ. හදපු ළමයි ඉන්නවනම් පිළිතුර දාන්න. හරි. ඊළඟ 2026ට අපි සමතුලිතතා කොටස් ටික පටන් ගන්නවා. තව සති එකමාරක විතර දැන් චාලක රසායන ඉවර කරගෙන යනවා. තව සතියකින් හෝ සති එකමාරකින් කියන්නේ අපි දවස් දෙකක් කරනවානේ සතියේ සමුදය සිකුරාදා. ඒතකොට සති එකමාරකින් හෝ සතියකින් අපි චාලක ඉවර කරලා ඊළඟට පටන් ගන්නවා රසායනික සමතුලිතතාව. ඔයගොල්ලෝ සාමාන්‍ය විවහාරය කියන්නේ KPKC කියලා. රසායනික සමතුලිතතාව කොටස් ටික පටන් ගන්නවා. හරි. ඒතකොට දෙසැම්බර් වෙන කලින් කොහොම හරි සිලබස් ඉවර කරනවා 2026ට. ඒතකොට ලබන අවුරුද්ද අපිට නිදහසේ නැවත වටේකින් තියරි ප්‍රශ්න වලින් ආවරණය කරගන්න තියෙනවා. සිලබස් එක දෙසැම්බරේදී ඉවර වෙනවා. හරි අපි ඊළඟ ගන්නට වෙලාමදි. ඊළඟ ගැටලුව සාකච්ඡා කරන්න තියෙන මේ බලන්න. දෙවෙනි ගැටලුව. CH3 ප්‍රාථමික ඇමීනියක් තියෙනවා. හරි. CH3 CH2 NH2 මේකත් එකම ආරම්භක කාබනික ඵලයේ විදිහට මේ දීලා තියෙන ප්‍රතික්‍රියකේ පාවිච්චි කරලා අපිට ගන්න කියලා කියනවා මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්. මේ වගේ ප්‍රතිඵලයක් ගන්න කියලා කියන්නේ. මම ටික යටින් ලියන්න ඉඩමදි නිසා CH3 CH CH2 NH2 CH මෙතනටත් CH2 NH2 මේක ලියද්දි මට පැහැදිලි එකම වගේ කාණ්ඩ දෙකක් අපි බලමු එකපාරේ දෙන්නව හදාගන්න පියවර දෙකකින් යන්නේ නැතුව එකපාරම මේ CH2 NH2 කාණ්ඩ දෙක හදාගන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා බලමු කල්පනා කරලා CH2 CH3 CH2 CH3 හරි ඕ වගේ එකක් තමයි හදාගන්න කියලා කියන්නේ. දැන් බලන්න මේ ගාන දිහා දැක්කහම මෙන්න මේ කාණ්ඩේ විශේෂයි. පිළිතුරු දිහා බලන්න CH2 NH2 එකක් තවත් ඊට යාබදවම කාබන් පරමාණුවටත් CH2 NH2 එක සම්බන්ධයි. ඒ දෙන්න විශේෂයි. ඇයි විශේෂයි කියන්නේ? අපිට එකපාරම මේ දෙන්නව හදාගන්න තිබ්බනම් හරිනේ. හරි. ටිකක් ලොකු සංයෝගයක් විදියට දැක්කට හරි අනේ ඒකත් පොඩ්ඩක් කල්පනා කරන්න. අපිට සාමාන්‍යයෙන් පිළිතුරේ ලොකු සංයෝගයක් කාබන් පරමාණු විශාල සංඛ්‍යාවක් තියෙන ලොකු සංයෝගයක් විදිහට දැක්කට සමහර විට එක පියවරකින් එන්න පුළුවන් කාණ්ඩ දෙක තුනක් සම්බන්ධ උනේ. එකම ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල විදිහට ඒ කාණ්ඩ ටික අලුතෙන් එකපාර සම්බන්ධ වුණා වෙන්න පුළුවන්. දැන් මෙතනත් මට හිතෙන්නේ ඒ වගේ එකක්. CH2 NH2 CH2 NH2 CH2 NH2 එකක් හදාගන්න පුළුවන් ඊට කලින් CN එකක් තිබ්බනම් නේ. ජලීය මධ්‍යසාර KCN වගේ එකක් දාලා CN එකක් හදාගත්තා නම් අපිට පුළුවන් ඒ CN එක කෙලින්ම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය දාලා ඉවරලා කෙලින්ම CH2 NH2 එකක් කරගන්න. සයනයිඩ් එක CN එක කෙලින්ම CH2 NH2 කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තිබ්බ අවස්ථාවක් වෙන්න පුළුවන්. තාම අපි දන්නේ නැහැ බලමු. මට නිකන් දැක්ක ගමන් හිතුනේ එක ළඟ CH2 NH2 කැලි දෙයක් තියෙන නිසා ඊට කලින් CN එකක් තිබිලා මේ කාබන්ලා දෙන්නට. ඒ CN ලා දෙන්නව එකපාරම අපිට පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය දාලා CH2 NH2 කැලි දෙයක් කරගන්න. එහෙනම් CN කැලි දෙකක් එකපාර කාබන්ලා දෙන්න ගාව හදාගන්න පුළුවන් Br ලා දෙන්නෙක් හිටියනම්. Br ලා දෙන්නෙක් හදාගන්න පුළුවන් ඩබල් බොන්ඩ් එකක් තිබ්බනම් ඩබල් බොන්ඩ් එකක් හදාගන්න පුළුවන් ඔන්න ඔහොම අපස්සට හිතන්න පුළුවන් රිවර්ස් එකේ. බලමු මේ විදියට යන්න වෙන විදියක් තියෙනවද කියලා. හරි. දැන් මේක කොහෙන් හරි අල්ලගන්න බෑ මේ කතාව මොකද්ද කරන්න කියලා. මට මේක දිහා බැලුවාම පේනවා ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා දෙන්නයි. මේකේ ප්‍රධාන කාබන් දාමේ කාබන්ලා 5 දෙනෙක් ඉන්නවා. 1 2 3 4 5යි. හරි මේක අපි වෙනම ආදේශ වුණා කියලා හිතමුකෝ දැන්ට. නාමකරණ විදියට නෙවෙයි. CN එක වෙනම CH2 NH2 වුණා කියලා හිතමුකෝ. එතකොට මේ කියන කාබන් දාමේ 1 2 3 4 5යි. කාබන්ලා 5 දෙනෙක් ඉන්නවා. මෙතන කාබන්ලා දෙන්නයි. දැන් මොනවා කරන්නත් මේ NH2 ගෙන් යන්න බෑනේ අපිට කෙලින්ම අතනට.
ඒ නිසා මේ NH2 ගෙන් වෙන පාරකට ගන්න ඕනේ මේක. ඉතින් NH2 ගෙන් අපිට ගන්න පුළුවන් ලේසින් පාර තමයි මේක OH එකක් කරලා මධ්‍යසාර කොටසක් කරලා එතනින් ඩබල් බොන්ඩ් එකක් ත්‍රිබල් බොන්ඩ් එකක් හදාගෙන නැත්නම් ඒ විදිහට කාබන් දාමේ දික් කරගන්න පුළුවන්. හරි. මම දැන් මේ විදිහට උත්සාහයක් දරනවා මොකද අර සයනයිඩ් එකක් තිබ්බා කියන කාරණාව මේ බලන්න. මේ කාබන්ලා දෙන්නට මෙතනට Br ලා දෙන්නෙක් ඉඳලා මේ Br ලා දෙන්නා තව ටික වෙලාවකින් Cn ලා දෙන්නෙක් වෙනවා. මේ Cn ලා දෙන්නා තව ටික වෙලාවකින් මට පුළුවන් CH2NH2 CH2NH2 කරගන්න. ඔන්න එක පාත් එකක් පැහැදිලි නේ. Br කෙනෙක් හදාගත්තා ඒක සයනයිඩ් කරගත්තා Cn එකක් කරගත්තා ඊළඟට CH2NH2 කරගත්තා. ඔය පාත් එකේ ගිහිල්ලා වෙන්න පුළුවන්. දැන් කොහොමද මෙතන Br ලා දෙන්නෙක් හදාගන්නේ? ඒ වගේම මොන කාබන්ටද Br ලා දෙන්නෙක් සම්බන්ධ වෙලා තියෙන්නේ? දෙවෙනි සහ තුන්වෙනි කාබන්ලට. ඒ කියන්නේ මෙතනත් අනිවාර්යයෙන්ම තව කාබන් කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ මේ කාබන්ලා තුන් දෙනෙක්ගේ කාණ්ඩයක්නේ. දැන් මෙතන අපිට ප්‍රතික්‍රියකේ දීලා තියෙන්නේ කාබන්ලා දෙන්නයි. දෙන්නගෙන් මුකුත් කරගන්න බෑ. මොනා කරන්නත් කාබන්ලා දෙන්නව තුන් දෙනෙක් කරගන්න වෙනවා. මොකද කාබන්ලා තුන් දෙනෙක් කරගත්තාම දෙවෙනි කාබන්ට සහ තුන්වෙනි කාබන්ට තමයි Br ලා දෙන්න ඉන්නේ. ඒ Br ලා දෙන්න තමයි සයනයිඩ් ජලීය මධ්‍යසාර කේසින් දාලා. ඒ දෙන්න තමයි ඊළඟ CH2NH2 වෙලා තියෙන්නේ. එහෙනම් මොනවා කරගන්නත් කාබන්ලා තුන් දෙනෙක් හදා ගන්න ඕනේ මේ විදියට. ඊළඟට එහා පැත්තේ තියෙන කෑල්ල. ඒක නම් ඉතින් අපිට වෙනම සෙට් කරගන්න පුළුවන් නේ. සෝඩියම් දාලා හරි ත්‍රිත්ව බන්ධනයකට CH2 CH3 කියන එක. ඒක වෙනම සෙට් කරගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකින්. ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේ තුන් දෙනා හදාගන්න එක තමයි ප්‍රශ්නේ. මේ කාබන්ලා තුන් දෙනා. අරයා වෙනම සෙට් කරගන්න පුළුවන් මෙන්න මේ තුන් දෙනාව හදාගන්න ඕනේ. ඒ තුන් දෙනාව හදාගන්න කාබන් දාමේ දික් කරගන්න ඕන අනිවාර්යෙන්. දැන්ට තියෙන කාබන්ලා දෙන්නේ ඒක අපි තුනක් බවට පත් කරගන්න ඕනේ. එහෙනම් අපි මේ පියවර ටිකේ යමු. හරි. බලමු මට හිතෙච්ච විදිය හරිද කියලා. තව විදියක් තියෙනවා නම් ඊට වඩා ලේසි ක්‍රමයක් ළමයිට හිතුනොත් මට එවන්න. ක්‍රම ඕන තරම් තියෙනවා හදන්න පරිවර්තන. එක එක අයට එක එක විදියට හිතෙනවා. තමන් ප්‍රැක්ටිස් කරලා තියෙන විදිහට මුලින්ම තමන්ට මතක් වෙන්නේ වැඩිපුරම ප්‍රැක්ටිස් කරපු පියවර. ඊට වඩා ලස්සන ක්‍රමයකට හැදුවොත් ළමයි අනිවාර්යයෙන්ම මට එවන්න. හරි. මම මේකට දානවා HNO2. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ HNO2 ස්වභාවයේ අස්ථායි නිසා අපි ආව ප්‍රතික්‍රියා මාධ්‍ය තුලදීම හදා ගන්නවා කලින් හදලා එයාව ගබඩා කරලා තියාගන්නේ නැහැ. එයා ඉක්මනට වියෝජනය වෙන්න බලනවා. ඒ නිසා මම කරන වැඩේ එයාව ප්‍රතික්‍රියා මාධ්‍ය තුලදීම හදා ගන්න NaNO2 තනුක HCl එක දාන්න. හරි. මේ දෙන එකතු නම් හැදෙන්නේ HNO2 තමයි. නමුත් HNO2 කලින් හදලා ගබඩා කරලා තියාගෙන මෙතනට පාවිච්චි කරන එක ප්‍රායෝගික නැති නිසා එයාව ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය තුලදීම හදාගන්න තමයි මේ ප්‍රතිකාරක දෙක දාන්නේ. දැම්මහම CH3 CH2 OH ප්‍රාථමික ඇමීනියක් නිසා ප්‍රාථමික මධ්‍යසාරයක් හදාගන්න පුළුවන් මේ ක්‍රමය. ඊළඟට මම මෙයාව ඇල්කයිල් හේලයිඩයක් කරනවා. ඇල්කිල් හේලයිඩයක් CH3 CH2Br. හේතුව ජලීය මධ්‍යසාර කේසියෙන් දාලා කාබන් දාමේ වැඩි කරගන්න. මේකට PBr3 වගේ එකක් දාමු. PBr3. ඊළඟට මම මේකට දානවා ජලීය මධ්‍යසාරීය කේසියෙන්. මම මේ try කරන්නේ කාබන් දාමේ එක කාබන් පරමාණුකින් තව වැඩි කරගන්න. නේ කාබන් පරමාණු කීපයකින් වැඩි කරගන්න පුළුවන් ත්‍රිබල් බොන්ඩ් එකක් හදලා ඇල්ඩෝල් සංගණනය කරලා ඒ වගේ දේවල් වලින් කාබන්ලා කීප දෙනෙක්ගෙන් කාබන් දාමේ දික් කරගන්න පුළුවන්. එක කාබන් කෙනෙක්ගෙන් කාබන් දාමේ දික් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ තැන්වල ජලීය මධ්‍යසාර කේසියෙන් දාන එක. හරි. CH3 CH2 Cn. ඊළඟට මම මේකට දානවා H+H2 නැත්නම් තනුක අම්ලයක්. තනුක H2SO4 වගේ තනුක අම්ලයක් දානවා H+H2. දැන් මම මොකද වෙන්නේ? මෙයා
කාබොක්සිලික් අම්ලය CH3 CH2 COOH කාබොක්සිලික් අම්ල කොටසක් කාබන්ලා 3 දෙනෙක්ගේ ඔන්න ඔය ප්‍රතිඵලය බවට පත් වෙනවා. දැන් කාබන්ලා 3 දෙනා හදාගෙන හරි. දැන් ඕනේ මොකක් කරගන්නද? මේ දෙන්න මැද ඩබල් බොන්ඩ් එකක් ඔය එකක් හදාගන්න ඕනේ. ඊට කලින් මේ එහා පැත්තේ කාබන්ලා දෙන්න සෙට් කරගන්න තෝරන එහෙනම් අනිවාර්යෙන් ත්‍රිබල් බොන්ඩ් එකට යන්න වෙනවා නේ. ඩබල් බොන්ඩ් එකක් හදලා ඊළඟට ත්‍රිබල් බොන්ඩ් එකටත් යන්න වෙනවා. මොකද මේ කාබන්ලා දෙන්න විතරක් නෙවෙයි. එහා පැත්තේ ඉන්නවා CH2 CH3 එකක්. එයාවත් සෙට් කරගෙන අන්තිමට තමයි මේ සයනයිඩ් දෙක දාලා CH2NH2 හදාගන්න වෙන්නේ. නම් තව පියවර කීපයක් තියෙනවා. හරි. දැන් අපි මේ පියවර වලට අංක ටිකක් දාගමු. මේක පළවෙනි පියවර. මේක දෙවෙනි පියවර. මේක තුන්වෙනි පියවර. මේක හතරවෙනි පියවර. ඊළඟට මම කලින් හැදිච්ච ප්‍රතිඵලය පාවිච්චි කරනවා CH3 CH2 COOH පියවර 4යිනේ. දැන් යන්න තියෙන්නේ පස්වෙනි පියවරනේ. මේකට මම දානවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් H+H2O දැම්මට පස්සේ CH3 CH2 CH2OH දැන් මම මේකෙන් ඩබල් බොන්ඩ් එකක් හදානවා. ඇයි ඩබල් බොන්ඩ් එකක් හදන්නේ? ත්‍රිබල් බොන්ඩ් එකක් හදාගන්න ඕනේ ඊළඟට. මොකද සෝඩියම් වගේ කෙනෙක් දාලා අර එහා පැත්තේ CH2 CH3 කැලල එකතු කරගන්න ඕනේ. ඒතර තමයි ප්‍රධාන කාබන් දාමේ සම්පූර්ණ වෙන්නේ. ප්‍රධාන කාබන් දාමේ සම්පූර්ණ වෙලා ඊට පස්සේ අපිට පුළුවන් සයනයිඩ් කොටස් දෙක එකතු කරන්න නැවත Br ලා දාලා. CH3 CH double bond CH2 සාන්ද්‍ර H2SO4 170ක් 180කට වගේ උෂ්ණත්වයකට රත් කරනවා. ඊළඟට මේකට Br2 වගේ එකක් දාලා Br2 එකක් දාලා Br ලා දෙන්නෙක් සම්බන්ධ කරගන්නවා හේතුව ත්‍රිබල් බොන්ඩ් එකක් හදාගන්න අවශ්‍ය නිසා. ඊළඟට මධ්‍යසාරීය KOH දාලා රත් කරනවා හේතුව ත්‍රිත්ත බන්ධනයක් හදාගන්නවා. එයි මම මේ ත්‍රිත්ත බන්ධනයක් හදාගෙන යන්න හදන්නේ. ත්‍රිත්ත බන්ධනයක් හදාගෙන යන්න හදන්නේ ප්‍රධාන කාබන් දාමේ කාබන් සංඛ්‍යාව වැඩි කරගන්න. සෝඩියම් වගේ එකක් දාලා. එයි එහා පැත්තේ තව CH2 CH3 එකක් තිබ්බනේ. ඒව හදාගන්න එපා. ඔන්න ඔය විදිහට. ඊළඟට මම මේකට NaNH2 සෝඩමයිඩ් නැත්තම් සෝඩියම් දැම්මත් ගැටලුවක් නැහැ ඇමෝනියම් ආද්දී CH3 C ත්‍රිබල් බොන්ඩ් C Na ඔන්න ඔය විදිහේ පේනවනේ ඔන්න ඔය විදිහේ ප්‍රතිඵලයක් එනවා. හරි මේ ටිකට අපි අංක ටිකක් දාගමු ටිකක් දිග පරිවර්තනයක්. හොඳයි දැන් මම සැරින් සැරේ කියන්නේ මේක A-level සීමාව නෙවෙයි. A-level වල ඔච්චර පියවර සංඛ්‍යාව වැඩි ඒවා දෙන්නේ නැහැ. ඒක දෙන්නේ එක ස්ටෑන්ඩඩ් එකකට දෙන්නේ. ඒක තමයි හරි විදිහ. නමුත් මේක මේ දෙන්නේ ළමයිගේ ඔළුව හැදෙන්න. හරි. හරි විදිය A-level පේපරේ දෙන විදිය. පස්වෙනි පියවරනේ. ඊළඟට එතන 4යිනේ. මේක පස්වෙනි පියවර 6 7 8 9 වෙනි පියවර. ඊළඟට 10 වෙනි පියවර. අතන හදාගත්තේ මෙන්න මේ සංයෝගනේ CH3C ත්‍රිබල් බොන්ඩ් C Na. දැන් මේකට දාන්න ඕනේ ඇල්කිල් හේලයිඩයක්. බලමු අපිට අවශ්‍ය විදිහේ කාබන්ලා දෙන්නෙක්ගේ ඇල්කිල් හේලයිඩයක් අතරමැදි ප්‍රතිඵලයක් විදිහට හැදුනද කියලා. එහෙම හැදුන්නේ නැත්නම් අපි ආවත් මේ ආරම්භක මේ කාබනික ඵලය පාවිච්චි කරලා වෙනම හදා ගන්න ඕනේ. අපිට දීලා තියෙන ආරම්භක කාබනික ඵලය පාවිච්චි කරලා
අර CH2 CH3 කියන කාබන්ලා දෙන්නෙක් සහිත ඇල්කිල් හිලයිඩ් හදා ගන්න ඕනේ. මැදදී එහෙම කෙනෙක් හැදුනා නම් ප්‍රශ්නයක් නෑ. යාව කෙලින් පාවිච්චි කරන්න පුළුවන්. බලමු හැදුනද කියලා එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් හැදුනද මැදදී? ආව හැදිලා. මේ තියෙන්නේ CH3 CH2 Br මේ ඉන්නේ. කාබන්ලා දෙන්නෙක්ගේ ඇල්කයිල් හේලයිඩයක්. මෙයා පාවිච්චි කරමු කෙලින්. අපි මෙයාට දාගමු නිකන් නමක් A කියලා. මෙන්න මේ A කියන කෙනාව පාවිච්චි කරමු අපේ වැඩේට. අර සෝඩියම් එක එකතු වෙලා කාබන් දාමි දික් කරගන්න කාබන්ලා දෙන්නෙක්ගේ ඇල්කිල් හේලයිඩෙන් දාන්න ඕනේ. දෙන්නෙක්ගයක් අතරමැද ප්‍රතිඵලයක් විදිහට හැදිලා තියෙනවා. ඒ නිසා කෙලිම යාව පාවිච්චි කරමු. ආය අලුතෙන් හදාගන්න ඕනේ නැහැ. මේ A කියන කෙනා. මේකට මම දානවා A කියන කෙනා. කවුද? A කියන ප්‍රතිඵලය. A කියන්නේ කවුද? CH3 CH2 Br. මොකක්ද වෙන්නේ මෙයාව දැම්මම? CH3 C triple bond C CH2 එතන C2H5 කියලා කියන්නකො CH2 CH3 හරි. ඔන්න කාබන් දාමේ ප්‍රධාන කාබන් දාමේ සෙට් එක නම් හරි. අර මැදින් Br ලා දෙන්නෙක් එකතු කරලා මෙතනට ඒ දෙන්නා සයනයිඩ් කරලා ඒ දෙන්නා CH2NH2 කරා නම් කතන්දර ඉවරයි නේ. ලස්සන පරිවර්තනයක් ගොඩාක් තියරි ආවරණය වුණා. හොඳට ඔළුව හැදෙනවා. ඒ වගේ තමයි හදන්න ඕනේ ප්‍රැක්ටිස් කරන කාලේ. දැන් මොනා කරන්නත් මේක ඩබල් බොන්ඩ් එකක් කරන්න. මොකද ත්‍රිබල් බොන්ඩ් එකක් තියෙද්දිම අපි ඔය Br ලා දැම්මොත් එම් Br ලා හතරක් සෙට් වෙනවනේ. අපි මෙයාව ඩබල් බොන්ඩ් එකක් කරගත්තම තමයි ඒ ෆයි බන්ධනයේ ගැලවෙන එක වෙනුවට කාබන්ලගේ මදිපාඩු පුරවන්න Br ලා දෙන්නේ කාබන්ලා දෙන්නට සෙට් වෙන්නේ. එහෙනම් අපි මේක ඉස්සෙල්ලම අපි මේක ඩබල් බොන්ඩ් එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ නේ. පාලිත හයිඩ්‍රජනීකරණය. පාලිත හයිඩ්‍රජනීකරණය කියන්නේ ඇයි? ලංකාවේ බිහි වෙච්ච පාලිත කියන විද්‍යාඥයා හොයාගත්ත හින්දාද? නෑ. පාලනයකින් යුතුව එක සීමාවකින් අපි නවත්ත ගන්නවා මේක. පාලනයකින් යුතුව සිදු කරන හයිඩ්‍රජනීකරණයක්. H2 palladium barium sulfate quinoline. හරි ලින්ලා කියන උත්ප්‍රේරක මිශ්‍රණය පාවිච්චි කරනවා H2 palladium barium sulfate quinoline. දැම්මට පස්සේ මේකෙන් මොකද හැදෙන්නේ? CH3 ඩබල් බොන්ඩ් එක නේ. CH මෙතනින් CH2 CH3 මේක හැදෙන්නේ. හරි. ඔය විදියට. දැන් ඉතින් ලේසි. දැන් ඇති දෙයක් නැහැ. දැන් අවශ්‍ය දේවල් ටික තර්ක ටික කරලා ඉවරයි. දැන් ඉතින් ලස්සනට ගාන ගලාගෙන යනවා. මේකට දානවා Br2. හරි. Br2 දාන්න. Br2 දැම්මහම CH3 CH මෙතනටත් Br CH මෙතනටත් Br CH2 CH3 දැන් නැති ලේසි ඈ. මේ Br ලා දෙන්නව CN දෙයක් කරගත්තා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මා. මේකේ ඊළඟ එක මම එහා පිටුවට ගන්නම්. මේ පැත්තේ හැදුනේ මොකද්ද? කාබන්ලා 5යිනේ 1 2 3 4 1 2 3 හරි. මේ වගේ එකක් හැදුනේ. CH3 මෙතන Br CH Br මම ලේසියට ලියන්න C2H5 කියලා. CH2 CH2. දැන් මෙයාගෙන් ජලීය මධ්‍යසාරීය KCN දානවා. දැම්මහම CH3 CH මෙයා CN වෙනවා. CH මෙයත් CN වෙනවා. C2H5. දැන් මේ පරිවර්තනේ ළමයි 6 දෙනෙක් නෙමෙයි. ඔක්කොම ළමයි 6 දෙනෙක් හදලා පෙන්නුවා. පළවෙනි වතාවම දීපු ගාම 6 දෙනෙක් හදලා පෙන්නුවා. අනිත් අය දෙතුන් පාර try කරලා හැදුවා. කොහොම හරි මේ වගේ ගණන් හදනවා කියන්නේ හොඳයි. හරි. හොඳට ඔළුව හැදෙනවා. පරිවර්තන ඕන එකක් කරන්න පුළුවන්. ගත්ත ගමන් ප්‍රතිඵලයේ ප්‍රතික්‍රියකේ සංසන්දනය කරා කාබන් ගාන දෙපැත්තේ කීයද කියලා බැලුවා. අලුතෙන් ආදේශ වෙලා තියෙන කාණ්ඩ හිටපු අය නැති වෙලා ඒ වෙනුවට ආදේශ වෙලා තියෙන කවුද කියලා බලන්න. අලුතෙන් ඇඩ් වෙලා තියෙන එකතු වෙලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න. ගාන ඔළුවේ චිත්‍රයක් හදාතර පස්සේ ලියන්න යන තියෙන්නේ. ලියලා පොඩ්ඩක් අඩුපාඩු තියෙනවද කියලා බලන්න ඉච්චරයි. ගාන හදලා ඉවරයි. H+H2 දැම්මහම මොකද වෙන්නේ?
හරි. ගාන සම්පූර්ණයෙන් හදලා ඉවරයි. මෙන්න මේ ප්‍රතිඵලය එනවා. CH2NH2 ඊළඟට මෙතන එක්කනත් CH2NH2 මෙයා C2H5 නැත්නම් CH2CH3. ඔන්න අවශ්‍ය කරන ප්‍රතිඵලය එනවා. හරි. පියවර ටික ලකුණු කරලා මම තව ගණන් ටිකක් මේකෙම දානවා. ඒ ටික ලියා ගන්න. එතනින් අපි වීඩියෝ එක නවත්තමු. දැන් තව පන්තියක් තියෙනවා පරක්කු වෙලා ඉන්නේ. හරි. 8යි අතන 9යි. ඊළඟට 10 11 වෙනි පියවර 12 වෙනි පියවර ඊළඟට 13 වෙනි පියවර 14 වෙනි පියවර ඉතින් පිළිතුර ඇවිල්ලා තියෙනවා. හරි. අඩුපාඩු තියෙන සටහන් කරගන්න මම පළවෙනි එකේ ඉඳලා දාන්නම්. හරි. ඉක්මන් කරන්න. මේකට එන්න නෝටු තනුක HCl දාලා OH එකක් කරගත්තා. ඊළඟට යාව BR එකක් කරගන්නවා OH කාණ්ඩේ ආදේශ ප්‍රතික්‍රියාවක් PBr3 වගේ එකක් දාලා. ඊළඟට ජලීය මධ්‍යසාර KCN දාලා CN එකක් කරගෙන ඒක කාබොක්සිලික් කරා. ඇයි ඒ කාබන් දාමේ දික් කරගන්න. ඔයාලා ඕන වීඩියෝ එක නවත්තලා බලන්න. වෙලා යන නිසා මම ටග් ගාලා දානවා. ඊළඟට කාබොක්සිලික්ගෙන් නැවත ප්‍රාථමික මධ්‍යසාරයක් අරගෙන ඒකෙන් ඩබල් බොන්ඩ් එකක් ගත්තා. සාන්ද්‍ර H2SO4 දාලා ඩබල් බොන්ඩ් එකක් හදාගත්තා. විජලනයක් කරලා. මධ්‍යසාරය විජලනය කරා. නේ විජලනය කරනවා කියන්නේ ජලාණුවක් ඉවත් වෙනවා. ඊළඟට ඒකෙන් BR ලා දෙන්නෙක් එකතු කරගත්තා. ඇයි ඒ ත්‍රිබල් බොන්ඩ් එකක් හදාගන්න ඕන නිසා. ඒ ත්‍රිබල් බොන්ඩ් එකක් හදාන්නේ තව දුරටත් කාබන්ලා දෙන්නෙක්ගෙන් කාබන් දාම වැඩි කරගන්න. සෝඩියම් දාලා ඒ වැඩේ කරගත්තා. ඊළඟට ඒකට H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් පාලිත හයිඩ්‍රජනීකරණය පාවිච්චි කරලා ඒක ඩබල් බොන්ඩ් එකක් බවට පරිවර්තනය කරගත්තා. ත්‍රිත්ව බන්ධනය අවශ්‍ය නැහැ. අපිට ඩබල් බොන්ඩ් එකක් තිබ්බනම් BR ලා දෙන්නෙක් හදලා ඊළඟට ඒකෙන් සයනයිඩ් දෙකක් හදලා ඊළඟට එතනින් අපිට අවශ්‍ය ප්‍රතිඵලයට යන්න පුළුවන් නිසා. ඔක තමයි ගිය පියවර ටික. හරි. එහෙනම් තව ගණන් කීපයක් දාන්නම්. ඔයාලා ලියාගෙන ඒක ගෙදරදී උත්සාහ කරන්න. මොන හරි අඩුපාඩු තිබුවම මට මැසේජ් එකක් දාන්න කතා කරන්න. මෙන්න මේ ගණන් ටික හදන්න. හතරවෙනි ගානේ තුන්වෙනි ගාන සාකච්ඡා කරේ නෑ. හතරවෙනි ගාන මේ ගණන් ටික ලියන්න හදලා මට එවන්න. එකම ආරම්භක කාබනික ඵල විදිහට පාවිච්චි කරලා හදන්න ඕනේ මේ සියලුම ගැටලු. ඒ කියන්නේ මේ දීලා තියෙන ප්‍රතික්‍රියකය තමයි එකම ආරම්භක කාබනික ඵලය. මෙයාගෙන් හදන්න ඕනේ CH3 CH2 C double bond O CH CH3 carboxylic C double OH. හරි. මෙයාගෙන් අර සංයෝගය හදාගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ගාන. පැහැදිලිමත් නේ. හරිනේ. රයිට්. ඊළඟට දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන්නේ පහනේ. පස්වෙනි ගාන. CH3 CH2 C double bond O CH3 CH2 C double bond O NH CH2 CH3 ටිකක් දිග ප්‍රතික්‍රියකයක් දීලා තිනවා. එයා පාවිච්චි කළ අවසානයේ හදාගන්න කියන්නේ දැන් හැමදාම ටිකක් කාබන් සංඛ්‍යාව අඩු ප්‍රතික්‍රියකකින් පටන් අරගෙන කාබන් සංඛ්‍යාව වැඩි ප්‍රතිඵලයකට නෙගී.
මේකට වෙනස් ගාණක්. හරි මේ මගේම ගණන්. හොඳේ කොහෙන්වත් උස්සපුවා නෙවෙයි. මේවා කොහෙවත් තියෙන විදිහක් නැහැ. තියෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මේ සම්පූර්ණයෙන් මම නිකන් ඉන්න ගමන් ඔය ලියපු ගණන්. හරි ලියපු කොළ ටිකක් තියෙනවා කටුවේට කොළ ටිකක් ලියලා. මගේම ගණන් වැරදි තියෙන්න පුළුවන්. තිබ්බොත් මට දැනුවත් කරන්න හදිස්සියට ලියනකොට වැරදි තියෙන්න පුළුවන්. හරි. මෙච්චර දවස් ඔයගොල්ලන්ට වැඩිපුර හුරු සාම්ප්‍රදායික කාබන් අඩු සංඛ්‍යාවකින් කාබන් පරමාණු සංඛ්‍යාව අඩු ප්‍රතික්‍රියකින් පටන් අරගෙන කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි ප්‍රතිඵලයකට ගිය එක. මෙතන ටිකක් වෙනස්. හරි. මේ බලන්න. මෙතනදී ටිකක් කාබන් සංඛ්‍යාව වැඩි ප්‍රතික්‍රියකින් පටන් අරගෙන තියෙනවා. මේකෙන් හදාගන්න කියලා කියනවා CH3 C double bond O NH CH CH3 අපි මේ විදිහට ලියමු. CH3 මෙන්න මේ ප්‍රතිඵලය හදාගන්න කියලා කියමු. හරි. CH3 C double bond O NH CH CH3 CH3 හරි. ඔන්න ඔය වගේ එකක් හදාගන්න කියලා කියමු. ලියා ගන්න ටක් ගාලා. ඔය දෙක හදන්න. ඔය දෙක හදන්නකෝ. ඒ ඇති. ඊටුරට අපි ඊළඟට බලමු. වෙලාව ගොඩක් ගියේ හින්දා. ඔය දෙක ලියා ගන්න. ඊට අමතරව මොන හරි මේ ගණන් වල ප්‍රශ්නයක් තිබ්බොත් හරි ඔයාලට ගැටලු සහගත තැනක් තිබ්බොත් හරි ඊළඟට ඔයාලා හදන ගණන් වල උත්තර ටික අහගන්න ඕනේ නම් හරි ඒ මොන හරි දෙයක් තිබ්බොත් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි. බිංදුව 76යි 12යි 44යි 515 මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. ඔයාලා මගේ පන්ති ආවත් නැතත් මේ ගණන් හදලා උත්තර පරීක්ෂා කරගන්න ඕන නම් කතා කරන්න මොන හරි අඩුපාඩු තිබ්බොත් කලින් ගැටලු දෙක සාකච්ඡා කරලා ඉවරයි. මේ අලුත් ගැටලු දෙක මේ දෙකත් හදන්න. ඊට පස්සේ කලින් සාකච්ඡා කරන්න බැරිච්ච එක ගානක් තියෙනවා. ඒකයි ගණන් තුන මම ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නම්. හරි. රයිට්. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකේ අපි තව පරිවර්තන කීපයක් සාකච්ඡා කරමු. වැදගත්ම දේ 26ට සමතුලිතතාව කොටස් ටික පටන් ගන්නවා. තව සතියකමාරකින් හෝ සතියකින් පටන් ගන්නවා. හරි. මේ පිළිබඳ විස්තර ටික දාන්නම්. right